ඔබතුමාට ඒක අවබෝධයක් නැතුව නෑ එතන අවබෝධයක් තියෙනවා මම 2020 ඉඳලා දන්නවා ওই ප්‍රශ්නේ. නෑ එහෙනම් අවුරුදු 6ක් ඔබතුමා දන්නවා. කියන්නේ නැහැ මේ පොලිසිය එක මේක සම්බන්ධව කියලා කියන්නේ නැහැ නේ අවබෝධයක් තිබ්බනම් මොකද්ද? මම මේ කතා කරන්නේ වෙනම එකක් ගැන නේද? මම කතා කරන්නේ බස් හෝල්ට් එකේ යට තට්ටුවේ ඔබතුමාගේ නිලධාරීන් ඉතින් ඉන්නවා ඒක තමයි කිව්වේ. ඒකේ මොනවද විදුලි කියන්නේ? එක විදුලි මීටරයක් තියෙනවා ඒ විදුලි බිල ගෙවන්න වැසිකිළියේ වතුර පාවිච්චි කරනවා ඒ නිසා වැසිකිළියේ බිල ගෙවන්න ඔය එච්චරයි ඉතින් ගෙවන්න තමයි ගෙවන්න. අපිට ගෙවන්න බැරි. වරිපණන් ගැටලුවක් නෙමෙයි ඔබතුමා මං ඉන්නකෝ මම කීලි වෙනකන් කරුණා කරලා. බස් නැවතුම්පොළ පාලනය වෙන්නේ ප්‍රාදේශ සභාවෙන්. ඒකේ බිම්මහලේ තමයි දැන් පොලිසියත් ඒ ආසන්නනේ තියෙන්නේ. පොලිසියේ අර බැරක්කේ ඉස්සරහ ඔව් පොලිස් බැරක්කේ තෙමෙන නිසා සහ බලන් වීම තුල දැන් අවුරුද්දකට වැඩි කාලයක් අර බිම්මහලේ තමයි පදිංචි වෙලා ඉන්නේ. අපි නැති කාලේ සභාවේ ලේකම් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා රුපියල් 30000ක කුලියක් ගෙවනවා කියලා. ඒ අතරදී අපෙන් මේක ඇවිල්ලා සතොසක් දාන්න ඉල්ලපුවාම අපි 탁සේරුවක් ගත්තා. ඒ 탁සේරුව රුපියල් 80000යි. රජයේ 탁සේරු කරුගේ සතොසට. එතකොට දැන් මෙතුමන්ලාගේ පොලිස් නිලධාරීන් ඒක ඇතුලේ ඉඳීම තුල අපිට දැන් විගණන විමසුමකට ලක් වෙලා තියෙනවා. දැන් මෙතුමන්ලාගෙන් කීයක්වත් අපිට එන්නේත් නැහැ. රුපියල් 80000ක මුදල ගන්න වැඩපිළිවෙලකුත් නැහැ කියලා. ඒ අතරේ අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ ලයිට් බිල ගෙවන්න වෙලා තියෙන සභාවට. ඊළඟට යාව අඩි 20ක් විතර එහා පැත්තේ තියෙන පොදු වැසිකිළියෙන් තමයි පොලිසිය නිලධාරීන් සියලුම දෙනාම ජලය පරිහරණාන්නේ කියන්නේ සියලුම දේ. දැන් විදුලි බිල 77000ක් වීම නිසා විදුලිය කපලා තියෙනවා. පොදු වැසිකිළියේ වතුර බිල 55000ක් වීම නිසා වතුර කපලා තියෙනවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අර විගණනෙන් පෙන්වන්නේ 80000 ඔයාලා ගන්නෙත් නැතුව නිකන් ඉන්න දීලා ලයිට් බිලත් ඔයාලා ගෙවනවා විදුලි බිලත් ඔයා මේ වතුර බිලත් ගෙවනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් අපිට තියෙන්නේ විදුලිය නම් ඔයයිසි මාත්‍ය ආයේ කතා කරලා අරන් තියෙනවා. නමුත් දැන් පොදු වැසිකිළියේ ජලය නැතුව අපිට මේ මිනිසුන්ට යන්න බැරුව ප්‍රශ්නයක් අපිට මෙතනින් විසඳුමක් අරන් දෙන්න එක්කෝ අපි පොදු වැසිකිළියේ වතුර තියෙන බිල හරිය ඉදිරියට ගෙවලා ගන්නවා නම් මේ කියන්නේ පොලිසියේ භාවිතයට ගන්නවා නම් ඒක ලොකු බිලක් මිනිස්සු පාවිච්චි කරන එක අපිට එච්චර වෙන්නේ නැහනේ. මම ඔයයිසි මාත්‍යාට කිව්වා ඉතින් ඒක මෙතන කතා කරන්න කියලා එතුමා කිව්වා. ඉතින් එතුමාගේ ඉහළ නිලධාරීන් ඉන්න නිසා මොකක් හරි මට විසඳුමක් අරන් දෙන්න වෙනවා. ඉතින් මොකද අපිට නේවා ඉන්න එකට කුලියක් ගෙවන්නේ නැත්නම් අපිට වතුර බිලයි ලයිට් බිලයි ගෙවන්නත් බෑනේ. මම දැන් පොලිසියත් ඕන. නමුත් අපිට ඒක කරලා අනිත් පැත්තට විගණන විමසුමකට මුහුණ දෙන්නත් බෑ. ඒකට මට මේ විසඳුම දැන් අපිට තියෙන වැඩිම මේ ටිකේ අවුරුද්දවත් ටිකේ වැසිකිළිය ජරා කරලා වතුර නැති හින්දා. ඒතකොට දැන් අපි අර හිගේ ගෙවලා ආයලා වතුර ගත්තාම ආපහු පොලිසිය නිලධාරී ඒවත් එතනින් තමයි නාන්නේ මූණ හොදන්නේ. ඒ කියන්නේ නිලධාරීන් 30 40ක් එතන ඉන්නවනේ බැරක්කේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට මොකක් හරි විසඳුමක් ඕන. දැනට විදුලි බිල 70000යි වතුර බිල 55000යි තියෙනවා. දැන් අපි ගෙවලා හරි ගන්නම් අය මේ එතකොට එතනින් හරි එක නවතින්න ඕනේ නේද? නැත්නම් එතුමන්ලට කියන්නේ තනක් හම්බෙනකන් ඒකේ ඉන්න ඒ බිල් දෙක ගෙවන්න යන්න. පාවිච්චි කරනවා නම් ගෙවන්න යන්න. අපේ මේ කොට්ටාස මිනිස්සු ඇවිල්ලා වැසිකිළිය පාවිච්චි කරා කියලා 55000ක බිලක් එන්නේ නැහනේ. ඒක රුපියල් 4000ක් වෙයි මාසෙට. ඒක ගැටලුවක් නැහැ. සාධාරණ ප්‍රශ්නයක්. ඔව් එතන මේ ප්‍රශ්න දෙකක් තියෙනවා සර්. එකක් පොලිසිය පවත්වන් යන්නේ කුලි ගොඩනැගිල්ලක. එතකොට ඒ කුලියට ඉන්න කට්ටිය පොලිසියට ඉවත් වෙන්න කියලා නඩුවක් යනවා දැන් අධිකරණයේ කාලයක් තිස්සේ. දැන් අවුරුදු මට මතක විදිහට අවුරුදු 60ක් 50ක් 60ක් වගේ ලොකු කාලයක ඉඳලා රුපියල් 100 ගානක වගේ කුලියක් අවුරුදු ගානක් තිස්සේ ඉන්නවා. දැන් ඒක පොලිසියට දැන් ඔය ප්‍රශ්න එකක් අත් නැහැ. පොලිසියට කොහේ හරි විකල්පයක් ඉඩමක් හරි තැනක් දෙනවනේ. දැන් පොලිසිය ගලවන් අපිට ඕන්ලාගේ එන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් වෙලා තියෙන පොලිසිය එතනට ඕනේ. පොලිසියට යන්න තැනක් නැහැ. පොලිසිය ඉන්න ඉඩමට අයිතිකාරයා දාලා තියෙනවා නඩුවක්. ඒ නඩුව යනවා. ඒ නඩුව දැන් වරිපණම් ප්‍රශ්නෙට මම මේ ඒකට කියන්නම්. වරිපණම් ගෙවන්න ඕනේ ඉඩමක හිමිකාරයා. එතකොට ඉඩමේ හිමිකාරයා කුලී නිවාස හිමියා. ඒතර අපිට ගෙවන්න බැරි වරිපණම් ගැටලුවක් නැහැ. ඉන්නකෝ මම කීලි වෙනකන් කරුණා කළා. එතකොට ඒ ප්‍රශ්නේ එකක්. දැන් මෙතුමාට අයිති ගොඩනැගිල්ලක පොලිස් ඒකෙම පාරෙන් එහා පැත්තේ බැරක්කියක් තියෙනවා. ඔය ඒකේ වතුර ප්‍රශ්නේ තමයි කිව්වේ. පොලිස් නිලධාරීන් ඉන්න තැනක ඕන තැනක වෙනම මීටරයක් දාලා ලයිට් සහ වතුර දුන්නොත් ඒක ගෙවන්න බැරි කමක් නැහැ. ඇරියස් තියෙනවනේ ඒකත් අපි ගෙවන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නෑ ඒක මෙහෙමයි. මේ ඔය කියන පුජ්‍යලික ඉඩමක මේ කියන්නේ නිවසක තමයි තියෙන අනුර ඩැනියල් හිටපු මන්ත්‍රීතුමාගේ නිවස. එතකොට එතුමන්ලාගේ පවුලේ ඉඩම බෙදා ගැනීම සඳහා තමයි නඩුව තියෙන්නේ. පොලිසියට නඩු දාලා නැහැ. පවුලේ මේ භුක්තිය සම්බන්ධව ඒගොල්ලෝ අතර මේ පවුලේ නඩු තීන්දුව. ඊට පස්සේ
ඒ නඩු තීන්දුවෙන් දැන් පොලිසිය පවත්වාගෙන යන්නේ ඒ ඉඩමේ සහ ගොඩනැගිල්ල. පොලිසියට නඩුවක් නැහැ. ඊට පස්සේ මෙතුමන්ලාට නඩු තීන්දුවක් වුණාට පස්සේ ඒ ඉම ගන්න කිව්වා පොලිස් දෙපාර්තමේන්තුවට. හැබැයි 탁සේරුව මදි කියලා ඒ අයිතිකාරයෝ ගත්තේ නැහැ. මේ 탁සේරුව මදි තාම කියලා. ඉවර නැහැ එහෙම නඩුවේ තීන්දුවක්. ඔව් ඊට පස්සේ නැවත ආය අපීල් කිරීමත් හරි මොකක් හරි වෙලා තියෙනවා. දැන් ඔබතුමා මට මෙහෙම කියන්නකෝ. දැන් ඔබතුමාලට යන්න තැනකුත් නැහැනේ. කලින් හිටපු ගොඩනැගිල්ලත් අපේ රජයේ ගොඩනැගිල්ලක ග්‍රාම සංවර්ධන සමිතියට අදපු ගොඩනැගිල්ලේ තමයි හිටියේ. ඔව්. හරිද? ඒක දැන් අබලන් නිසා ඔබතුමාලා දැන් බස් හෝල්ට් එකේ යටට ආවනේ. එතන අපිට කමන්නේ රජයේ ආයතනයන් නිසා අපි කුලිය නෙවෙයි. ඔබතුමාලා අර වැසිකිළියේ වතුර බිලයි ඒකේ ලයිට් බිලයි ගෙවන්න යනවා නම් එහෙම හරි කියලා කියන්න. නැත්තම් මට ගෙවන්න පුළුවන් මට ප්‍රශ්නයක් නේ. නැත්තම් මට ආණ්ඩුකාරතුමා ලියුමක් දෙන්න ගෙවන්න කියලා. ඔබතුමාට පැහැදිලිව කිව්වේ ඒක තමයි අපි පාවිච්චි කරන සභාවට අයිති ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒකට වෙනම මීටර හයි කරලා කාලයක් තිස්සේ තියෙන එකක් වුණත් කමක් නැහැ. ඔබතුමා ඒක ලයිට් වෙනම ඒකකයක් තියෙනවා. ඔව් ඒක තමයි ඒකයි ජලය දැන් ඔබතුමාගේ නිලධාරීන් සියල්ලම නාන්නේ කියන්නේ සියල්ලම වැසිකිළිය ඇතුලේ. නමුත් අර නඩුවට අදාළ ඉඩමේ නඩු තීන්දුවක් එනකන් ඒකේ නෑ ඒකේ මොකුත් නෙවෙයි මේ කතා කරන්නේ ඒක සම්බන්ධව නෙවෙයි. අපේ සභාවේ බස් නැවතුම් පොළ ඔබතුමා විමර්ශ ඔබතුමාට ඒක අවබෝධයක් නැතුව නෑ අවබෝධයක් තියෙනවා මම 2020 ඉඳලා දන්න ওই ප්‍රශ්නේ. නෑ එහෙනම් ඔබතුමා කියන්නේ නෑනේ මේ පොලිසිය එක මේක සම්බන්ධව කියලා කියන්නේ නෑනේ අවබෝධයක් තිබ්බනම් මම මේ කතා කරන්නේ වෙනම එකක් ගැන. මම කතා කරන්නේ බස් හෝල්ට් එකේ යට තට්ටුවේ ඔබතුමාගේ නිලධාරීන් ඉන්නවා. ඒකේ විදුලි මීටරයක් තියෙනවා. ඒ විදුලි බිල ගෙවන්න වැසිකිළියේ වතුර පාවිච්චි කරනවා. ඒ නිසා වැසිකිළියේ බිල ගෙවන්න. එච්චරයි. ඉතින් ගෙවන්න තමයි ඒක තමයි. ඉතින් ඒක තමයි මාත් අහන්නේ ඔබතුමා ගෙවනවද නැද්ද කියලා. නැත්තම් මම සභාවෙන් ගෙවනවා නම් මට ආණ්ඩුකාරතුමා මට දුන්නොත් සභාපතිතුමා ඔබ ගෙවපන් කියලා මං ගෙවනවා. මං නිදහස් එතකොට. මොකද නැත්තම් මට විගණ ප්‍රශ්නයක් දාලා තියෙනවා. මේ පැත්තෙන් කිව්වද? ඔව්. කිව්වා උත්තරේ. හරි. දෙන්නම් කියලා. හරි මං ඒක වැඩ පිළිවෙල හදාගන්න කතා කරලා. සම්බන්ධ වෙලා ඒක විසඳ ගන්නම්. එතුමාටත් අවධානය. ඊළඟට අරක අනුර ඩැනියල් මහත්තයාගේ එකක් කියපු නිසා අපිට බලන්න වෙයි ඒක රජයේ එකක්ද කියලා ඔක්කොටම ගන්න. නෑ මන්තුමාලාගේ පවුලේ තමයි ඒක.